අද ගහන වෙයි ඉතින් අද ගහන්නේ ගහනවා ඉතින් අය බෙදා කාපු එකට තරියන්නේ ගහන්නේ ගහනවා මුන්ට යකෝ මුන්ට වන් ඩේ එකක් ගහුවා T20 එකක් ගහුවා මුන්ට සීරීස් එකක් ගේස් තියාගෙන ගහලත් මුන් ආයි අපිට කෙලින්න හැදුවනේ අපෝ හරි කෙලියක් වුණානේ මේක මුන් එක කිසි මගුලක් කරන්න බෑනේ කොහේ ඉන්දියාවත් එක්ක දාගත්තා නම් මේලාට මොනවම මගුලක් වෙලා මුන් යකෝ මේ ගියාත්ම කරපු කරුණයක් වගේ පස්සෙන් මෙලවනවනේ යකෝ උඹට සීරීස් එකක් ගහලි කරලත් මුන් මේ නවත්තන්නේ මුන් ඒකට ෆයිනල් ආවා මුන් සත පහකට විශ්වාස කරන්න බැරි જાතියන්නේ කොහේ ඉන්දියාවත් එක්ක ආව නම් අපිට හිතා ගන්න තිබ්බානේ කමන්නේ කොහොම මේක කනවනේ කියලා මේ මුන් සත පහකට විශ්වාස කරන්න මුන් මැච් 10ක් පෙරදිලා ෆයිනල් එක ගහලා කප් එක අරගෙන જાතියන් ටික මුන් හරිම කරුණියක් මම හිතා සිම්බාබ්වෙත් එක්ක මැච් එක ඉවර කරන්න උනාට සිම්බාබ්වෙත් එක්ක ඉවර ගන්න මම සිම්බාබ්වෙට කියම් යකෝ මම සිම්බාබ්වෙ පළවෙනි මැච් එක ගෝ විදිහට කෑවනේ මම හිතුවා වැඩේ හරි මේ පාර කප් එක ගත්ත ෂේප් එකේ ගියා ඊට පස්සේ ඉන්දියාවට පොඩි කොකාපුවරක් දාන්න පුළුවන් යකෝ මුන් කරගෙන ආයෙ මුන් මේක ගැහුවොත් ඒක අපි පට්ට ජාතර වෙනවනේ මල්ලි වැඩන්නේ නෑනේ මල්ලි අර ඉන්දියාවේ වරින් කප් එක ගත්ත මුන් මේකත් ගමන් ගෙලින්ම දානවා ආසියාවේ සූර්යය වන්න ඒ පැත්තෙන් අරු මේ පැත්තෙන් මුන් අපි ගෙලින්ම ලොන්තේ තමයි පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නැහැ කොහොමත් ඉතින් මම දන්නවා අපි ෆයිනල් වෙනවා කියලා. ඔයාලා වුණත් දන්නවනේ අපි ෆයිනල් වෙනවා කියලා. සිම්බාබ්වෙට කීයටවත් අපි එන්න ඉඩ තියන්නේ. ඉතින් අර පොඩි ආතල් එකක් දුන්නා මුලින්ම. පාකිස්තානට පොඩි ආතල්යක් දුන්නා. අපි එන මේ හරිනේ එන්න අවුලෙන් ඉන්නේ මෙහෙමයි කියලා ඉවරලා ඊට පස්සේ අපි දෙකම ගහලා ඉවරලා අපව ෆයිනල් ආවා. අපි කොහොමද දන්නව? අනිත් එක තමයි මම දන්නවා චරිත මේ ගේම ඇදලා යන්න බෑ කියලා. මොකද චරිය ෆේල් වෙද්දි මම දැනගත්තා කැරගිලා බඩු මට තමයි ආපහු එන්නේ කියලා. මම සද්ද නැතුව පැත්තකට වෙලා. එතකොට මම දන්නවා කොහොමද ඉතින් මේ ගේම මටම තමයි කැරගිලා එන්නේ කියලා. අනිත් එක තමයි මේ ඉන්දියාව පාකිස්තාන අතර එන ගොබ්බ ගැටුමක් තිබ්බ අර නිකන් එන පල් ටොක්ස් දාගෙන දෙන්න දෙපැත්තෙන් නිකන් අර මෙව්ව කරගෙන එන අමුතු සීන් එකක් දැම්ම. ඉතින් අපිට ඔය නාටකයේ සල්ලන්නේ නැහැනේ. මම දන්නවා දැන් අපේ උන් කොහොමත් මැච් බලන එක අතහැරලා තියෙනවා. ඒ වුණාට මම කීරොත් ඒක වෙන්න දෙන්නේ නැහැ. දැන් අපේ උන් එපා වෙලා වෙන තැනටම අපි පෙරදිලා ඉඳලා උන් බලන්නෙම නැහැ කියද්දිම අපි ටක් ගාලා කම් මැච් එකක් ගහලා ඉවරලා කෙලිම සීරීස් එකක් ගහලා කෙලිම රේෂා කප් එකක් වගේ ටට්ටක් ගාලා පොඩි සෙකන්ඩ් එකක් ගහලා කප් එකක් අරගෙන ආපහු බලාපොරොත්තුවක් දෙනවා උන්. ඊට පස්සේ ආපහු අපි කරන්නේ අප සද්ද නැතුව ඉඳලා මැච් දෙක තුනක් ආයි පෙරදිලා උන්ට එපා වෙලා තිත්ත වෙලා ගූ වෙලා එපා වෙලා මැච් පොලේ ගහලා තොපි හෙන කාලා කන්නේ කියන තැනට වැටෙනට පස්සේ ආපහු අපි මොකද කරන්නේ? පොඩි බලාපොරොත්තුවක් දෙනවා. පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි අපේ හැටි. කොහොමත් උඹලට අතාරින්න දෙන්නෙත් නැහැ. අපි අතාරින්නෙත් නැහැ. ඉතින් අපි කොහොමත් මේ උඹලා මම දන්නවා. ඉතින් උදේ හවා 7-8 මාරෙද්දි ඉන්නවා කියලා. වරෙල්ලා බලන්න අද.